2022 ඒ කොටසේ 4 වෙනි ප්‍රශ්නේ බලමු. අරය සෙන්ටිමීටර් 14ක් වන වෘත්තයකින් කේන්ද්‍රය අංශක 45ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් කපා වෙන් කරලා තියෙනවලු. ඒකේ වර්ගඵලය තමයි සොයන්න කියන්නේ. මේ විදිහට පොඩි ආදර්ශ රූපයක් ඇඳ ගන්නවා ඉස්සෙල්ලම. සෙන්ටිමීටර් 14ක් වෙන කපලා වෙන් කරපු කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය තමයි සොයන්න කියලා දීලා තියෙන්නේ. සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය නම් ෆයි වර්ග කියන සමීකරණයෙන් තමයි හොයන්නේ. සම්පූර්ණ වෘත්තයක නම් ෆයි වර්ග. හැබැයි මෙතන දීලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩයන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය නම් ගන්නේ මේ මුළු කෝණයම අංශක 360යිනේ. ලක්ෂයක් වටා කෝණය අංශක 360යි. 360න් කේන්ද්‍රික ඛණ්ඩය කීයද? අංශක 45යි. 360න් 45 ගුණ කිරීම ෆයි වර්ග. ඊට පස්සේ සමීකරණයට ආදේශ කරන් තමයි තියෙන්නේ. 360න් 45 ගුණ කිරීම මෙතන 8න් 1 කියලා කපන්න පුළුවන්. 360ට 45 ඒවා 8යි. 5 වෙනුවට ඕනින් වෙලාවක අපි ආදේශ කරන්නේ 7න් 22. 22 බෙදීම 7 කියන අගය. 7න් 22 දාගත්තා 5 වෙනුවට. ඊට පස්සේ r කියන්නේ 14යිනේ. අරය සෙන්ටිමීටර 14යිනේ. 14 වර්ගය. 8න් 1 ගුණ කිරීම 7න් 22නේ. ගුණ කිරීම 14 ගුණ කිරීම 14. 14 වර්ග කියන එක 14 ගුණ කිරීම 14 කියලා ලියනවා. 7ට 4ක් 1යි. 14ට 4ක් 2යි. 2ට දෙවරක් 1යි. 8ට දෙවරක් 4යි. 4ට දෙවරක් 2යි. 14ට 7යි. දෙවරක් 7යි 14ට. 2ට දෙවරක් 1යි. 22ට දෙවරක් 11යි. ඊළඟට 11 වරක් 7නේ. ඉතිරි වෙලා තියෙන 11 වරක් 7 77යි වර්ග සෙන්ටිමීටර්.